ආයුබෝවන් සුබෝදෑසනක් හැමෝටම. අද 2026 මැයි මාසේ 10 වෙනිදා. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියනවා මුලින්ම. ඉතින් අද විශේෂ දවසක්. දන්නවද මොකක්ද කියන්නේ? අද ලෝක මව්වරුන්ගේ දිනය. ඉතින් සියලුම මව්වරුන්ව ආදරෙන් බලා ගන්න. දිනයක් විතරකට සීමා කරන්න එපා. තමන්ගේ අම්මට ඇත්තටම ආදරය කරන්න. කවදාකවත් කිසිම වෙනස්කමක් කරන්න එපා. මොකද ජීවිතේට එක්කෙනයි හම්බෙන්නේ. කවදාකවත් ආයි හම්බෙන්නේ නැහැ. එහෙනම් තමන්ගේ අම්මට පණ වගේ ආදරය කරන්න කියලා ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි තාත්තටත්. හරිද? ඉතින් බලමු අද මිල ගණන් කොහොමද වෙනස් වෙන්නේ. ඉතින් අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 318යි 730ක් ඇතුළේ තමයි සටහන් වෙන්නේ. විකුණුම් මිල රුපියල් 325යි 730යි. අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 321යි 733යි. සෞදි රියාලයකට රුපියල් 85යි 768ක්. ඒ වගේම ඩුබායි දිරහමයකට රුපියල් 87යි 749ක් සටහන් වෙනකොට කටාර් රියාලයකට රුපියල් 88යි 727ක මිලක් සටහන් වෙනවා අද දවසේදී. ඕමාන් රියාල් එක රුපියල් 830යි නැවත සටහන් කරනවා මේ මිල ගණන්ම. ජෝර්දාන් ඩිනාර එක 453යි 721යි. බහරේන් ඩිනාර එකත් රුපියල් 851යි 780ක් ඇඩියට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම තමයි කුවේට් ඩිනාර එක මිල රුපියල් 1036 සිට ඉහළට සටහන් වෙනවා. අන්තර්ජාලයේ සටහන් මිල අද කුවේට් ඩිනාර එකට 1046ක් ඇඩියට සටහන් වෙලා තියෙනවා. සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 253යි 775ක් හැටියටත්. සයිප්‍රස් යූරෝ එකක් රුපියල් 379යි 710ක් හැටියටත්. ඒ වගේම මැලේසියා රින්ගිට් එකක් රුපියල් 82යි 710ක් හැටියටත්. රුමේනියා ලීව් එක රුපියල් 72යි 773ක් හැටියටත්. ඒ වගේම ඊස්ටර්න් ශකල් එක රුපියල් 110යි 796ක් හැටියටත්. අද ජපාන් යෙන් එක මිල රුපියල් 2යි 7.5ක් ඇටිය තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිය තමයි අද දවසේ මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් පැහැපත් දහස් කුසක් බලා ගන්න පුළුවන්. ඉතින් කාලගුණයම හරි අපූර්වට තියෙනවා. නැහි වලාකුලක් පේන තෙක් මානෙක නැහැ. ඉතින් කුවේට් අහස් කුස හැමදාම මේ විදිය තමයි දකින්න පුළුවන්. ඉතින් මම දැන් ලස්සන පරිසරයක ඉඳන් තමයි හැමදාම වීඩියෝ එක දාන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. දිනවතා පැහැදිලිව නිවැරදිව මේ වගේ වීඩියෝ බලා ගන්න පුළුවන්. අපෝ තවත් වීඩියෝ එකකට පරිස්සමෙන් ඉන්න උත්සාහ කරයි හැමෝටම.